පාන්දර 4:00 නැගිටිනවා. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. පුතාලා දෙන්නෙක්. නැගිටලා ඉවරලා තේ හදලා වක් කරලා දෙනවා 3 දෙනාටම. 4 දෙනාම බොනවා. බීලා ඉවරලා මං උයනවා. අමාරු ටිකක් තියෙනවා. සල්ලි ප්‍රශ්න කුලී වැඩ කරන හින්දා බඩු මිලත් ගණන් වැඩි හින්දා ඉතින් ගොඩක් අපහසුත් තියෙනවා අමාරුයි ඉතින්. මං එනවා ඉතින් දවසට 10ක් 11ක් විතර වගේ එනවා මාසෙට. වැඩ තිබ්බ නැත්නම් ඉතින් එහෙම එන්නේ නෑ ඉතින්. ලොකු පුතා හැමදාම කියන්නේ මට අම්මේ මට අක්කලාගේ වගේ ගෙයක් හදලා දෙන්න. ඉතින් ඒ වගේ හදන්න බෑනේ මට. ඉතින් කුස්සියක් නෑ අම්මේ මේ ගේ කල්ල දාලා අපි ලස්සන ගෙයක් හදමු කියනවා. මට ඇඳුම් පැළඳුම් කන්න බොන්නවත් මට කිසි දෙයක් ඕනේ නෑ. මට මගේ ළමයි දෙන්න හදාගෙන මගේ එයාලගේ අභියෝග ණය ගැන මට නැතත් මොනවා හරි කරලා සල්ලි හම්බුනහම මට නැතත් ඒ 3 දෙනාට අරන් දෙනවා. ඒ 3 දෙනාම සතුටින් තියන්න තමයි මම බලන්නේ. මම රේණුකා. මම මේ ආයතනයේ සර්වයිවල් එම්ප්ලොයිමන්ට් හැටියට මම වැඩ කරනවා. ඉතින් මං ගොඩක් ආසාවෙන් තමයි ඒක කරන්නේ. ඒ කියන්නේ අපි තෝරගන්නේ ගොඩක් ප්‍රශ්න තියෙන අම්මලා. ඉතින් මං එයාට කියලා දෙනවා ඉතින් මේ විදිහට උත්සාහ කරන්න, සැලෙන්න එපා, දුර්වල වෙන්න එපා, හිත ශක්තිමත් කරගන්න. එතකොට ඔයාට මේ දේ කරගන්න පුළුවන් කියලා. ටීචර් මැඩම්ලා ඇවිල්ලා අපිට කියලා දෙනවා සෑහෙන දේවල්. ඉතින් ඒ අනුව තමයි එයාලගේ කියන දේවල් පිළිබඳගෙන මම ඒවා ලියනවා පොතක. ඒ කියන්නේ එතනින් දෙන දැනුම පෞල් ජීවිතයකට ගොඩක් වැදගත්. මං ඒ දරුවෝ දෙන්නගේ අම්මා. ඉතින් මං එයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ හොඳට ඉගෙනගෙන කියන්නේ සමාජයේ හොඳ පුරවැසියෙක් වෙන්න. ඒ අභියෝගයට කොහොම හරි මුහුණ දෙනවා. කොහොම හරි ජය ගන්නවා. ඒ ආයතනෙනුත් සහාය අරගෙන තව තිබ්බොත් තව කාගෙන් හරි උදව් අරගෙන ඒ ආයතනෙනුත් උදව් අරගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. මං කොහොම හරි ජය ගන්නවා.